හායි කොහොමද ඔයාලට? මං අද හදන්නේ කවුරුත් කන්න කැමති අන්නාසි තෙල් දාන්න. මට මේකට ඕන වෙනවා ලූණු ටිකක්, සුදු ලූණු ටිකක්, මාළු මිරිස් කරල් 2ක් අරන් තියෙනවා මං, අවු මිරිස් කරලක්, කරපිංචා ටිකක්, ඉදුණු අන්නාසි ගෙඩියක් මේ විදිහට මං කෑලි කපා ගත්තා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටිකක් රත් වෙනකොට මං ඒකට හීනියට ලියාගත්ත සුදු ලූණු දාගන්නවා. මේ වෙලාවෙම මම ලූණු ටිකත් එකතු කරගන්නවා. කරපිංචා, ඒ වගේම මාළු මිරිස් ටිකත්, අවු මිරිස් කරලත් මං එකතු කරගන්නවා. මම මේ ටික ඔක්කොම දාලා මද ගින්දරේ තෙම්පරාදු කරගන්නවා. මම මේ වෙලාවේ කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මම දැන් අවශ්‍ය ප්‍රමාණයට කහ ටිකකුත් එකතු කරගන්නවා. මේක හොඳට තෙලේ තෙම්පරාදු වෙන්න තියන්න ඕනි. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා කෑලි කපාගත්ත අන්නාසි ටික. තෙම්පරාදු වෙච්ච ලූණු මිශ්‍රණයේ මම මේ අන්නාසි එක හොඳට කලවම් කරගන්නවා. මම මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා තමා තියෙන්නේ. මම මේ වෙලාවේ ලුණු ටිකකුයි, ගම්මිරිස් ටිකකුයි, අවශ්‍ය ප්‍රමාණයට සීනි ටිකකුයි එකතු කරගන්නවා. මේකට මම වතුර එකතු කරන්නේ නැහැ. අන්නාසි ඉස්මෙන්ම තමා මේක තැම්බෙන්නේ. ඔයාලට කැමති නම් සීනි එකතු නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් සීනි දාපුවාම හරිම රසයි අන්නාසි එක. මේ විදිහට අන්නාසි එක හොඳට හිඳෙනකන් මම ලිපේ තියාගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත අන්නාසි එක. ඔයාලත් මේ අන්නාසි එක හදලා බලන්න. හරිම රසයි. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක් වේවා.